පුළුවන් sub frequency එක ඊළඟට sub volume ඒ වගේ master volume එක ඊට පස්සේ treble ඒ වගේ LR speaker විදිහට speaker දෙකකුත් subwoofer speaker එකකුත් මෙතන තියෙනවා pre out එක ඒ වගේම මෙතන තියෙනවා USB input එක ඒ වගේම මෙතන තියෙනවා audio input එක watt 60ක output දෙකකුත් watt 150ක subwoofer out එකකුත් අදත් ගෙනාවේ සුපිරිම ඇම්ප් එකක රිවිව් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් රිමෝට් එක, ඒ වගේම ඇම්ප් එකට අවශ්‍ය බඩු ටික මෙන්න මෙතන සියලුම දේ තියෙනවා. ඉතින් DC jack එක වෙනම තමයි මේකේ තියෙන්නේ. හරි, අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ලොකු රිමෝට් එකක් මේකට හම්බ වෙනවා. ඒ වගේම ට්‍රිපල් A බැටරි තමයි දාන්න තියෙන්නේ. ඒ වගේම DC jack එක. අපි බලමු කොහොමද මේකේ ඇම්ප් එක මොන වගේද කියලා. මෙන්න මේ විදිහේ ඇම්ප් එකක් තමයි අද රිවිව් එක විදිහට තෝරගත්තේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගොඩක් හොඳ ක්වොලිටි එකට හදපු ඇම්ප් එකක්. ඒ වගේම තමයි මේකට අවශ්‍ය අනිකුත් බඩු සියලුම දේ මෙයාලා මේකේ පාර්සල් කරලා අපට එවලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් knobs ටික ඇන ඒ සියලු දේ මේකේ අපට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම ඔයාලට සම්බන්ධ කරලා පෙන්නන්නම් කොහොමද මේක සවි කරගන්නේ කියලා. ඉතින් නොදන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේක හරිම සරලයි සවි කරගන්න විදිය. නමුත් මම ඒක වීඩියෝ එකට එකතු කරන්නම් කොහොමද මේක සවි කරගන්නේ කියලා. හොඳයි, අපිට මේ බෝඩ් එක ගැන බැලුවොත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන හීට් සින්ක් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කන්ට්‍රෝලර් පහක් අපට බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් ස්පීකර් සම්බන්ධ කරන්නත් DC, ඒ වගේම pre out එක, USB, ඒ වගේම audio input එක සහ Bluetooth අපට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බෝඩ් එකේ අනිත් පැත්ත බැලුවොත් අපිට මේ සියලු දේවල් මේකේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මම ඒක තවත් ඔයාලට පැහැදිලි කරොත් ඔන්න බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන bass, treble, master volume එක, ඒ වගේම subwoofer volume එක සහ subwoofer frequency එක විදිහට controller පහ ඉදිරිපස මේ විදිහට අපිට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පසුපස පැත්ත බැලුවොත් අපිට මෙතන DC volt 12 ඉඳලා volt 26 වෙනකම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම watt 150ක subwoofer out එකකුත් watt 120ක LR විදිහට output එකකුත් අපිට මේකේ ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන pre out එකක් මේකේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙතනින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඒ වගේම USB අපිට මේකේ සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම audio input එකත් අපිට මෙතන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ built-in Bluetooth තියෙන නිසා අපිට Bluetooth සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් AAA බැටරි කැලි දෙකකින් වැඩ කරන මෙන්න මේ රිමෝට් එකත් මේ ඇම්ප් එකත් එක්ක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම මීට කලින් ඔයාලට මේ වගේ ඇම්ප් කීපයකම රිවිව්ස් අරගෙන ආවා. ඉතින් මේකෙත් මම ඒ විදිහටම සම්පූර්ණ මේක ෆිට කරගන්න හැටි පෙන්නනවා. මොකද ඒ ඇම්ප් වලට වඩා ටිකක් වෙනස්. මොකද මේකේ අපිට මෙන්න මේ ඉදිරිපස ප්ලේට් එකත් සවි කරගන්න වෙනවා. මොකද මම මීට කලින් කරපු TB21 MT21 වගේ වෙයි අපිට මේ ඉදිරිපස ප්ලේට් එක සවි කරලම තමයි තිබුණේ. නමුත් මේකේ අපිට මේ ප්ලේට් එක මෙතනින් සවි කරගන්න වෙනවා. ඒ වගේම උඩට සහ යටට මේ ප්ලේට් දෙක සවි කරගන්න වෙනවා. ඉතින් මේ ප්ලේට් එකෙත් මේ සියලු දේ සඳහන් කරලා තියෙනවා. controllers ටික sub frequency sub volume ඒ වගේ සම්පූර්ණ මෙතන විස්තරයක් තියෙනවා. ඊට අමතරව මෙතන LED එක remote sensor එක ඒ දේවලුත් සඳහන් කරලා තියෙනවා. model number එක මෙතන බලා ගන්න පුළුවන් VTF MC.7 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ output watt ප්‍රමාණයත් සඳහන් කරලා තියෙනවා. watt 60 බැගින් channel දෙකකුත් watt 150ක subwoofer out එකකුත් මේකේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්ත බැලුවොත් මම ඔයාලට ඉස්සරලා කිව්වා වගේම audio input එක මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට USB, ඊළඟට pre out එක සහ speaker සම්බන්ධ කරන විදිය මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කරලා තියෙනවා DC volt 12 ඉඳලා volt 26 වෙනකම් ලබා දෙන්න පුළුවන් කියලා. හරි, අපි මේක බලමු කොහොමද මේක සවි කරගන්නේ කියලා. ඉතින් මේකේ මුලින්ම අපට සවි කරගන්න වෙන්නේ මෙන්න මේ ඉදිරිපස ප්ලේට් එක. ඉතින් මේක මෙන්න මේ විදියට මේකට ඇතුල් කරලා අපට මෙන්න මේ ආකාරයට මේක සම්පූර්ණයෙන්ම මේක ෆිට වෙන විදිහට දාගන්න ඕන. මේ වගේ හිඩස් තියාගන්න බෑ. ඔයාලට පේනවා මෙන්න මෙතන දැන් හිඩසක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් හොඳට ෆිට වෙලා මේ පැත්තෙන් හිඩසක් තියෙනවා. ඒ නිසා ඒක හරියට බැලන්ස් වෙන විදිහට දෙපැත්තෙන්ම මේක හේතු වෙන්නම මේ වගේ දාගන්න ඕන. දැන් ඔයාලට පේනවා මේක බැලන්ස්ව මේක ඇතුළට ගිහිල්ලා තියෙනවා. මේ දෙපැත්තම සමානව. මේක ෆුල් අපි මේක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට
හිඩසක් නොහිටින්න මෙන්න මේ විදිහට මේක ප්ලේට් එක සවි කරගන්න ඕන. ඉතින් මම මේක ගැන මෙච්චර සරලවම කියලා දෙන්නේ ඕනම කෙනෙකුට සවි කරගන්න පුළුවන් විදිහට. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන් බලන්න මේක කොහොමද සවි කරගන්නේ කියලා. අපි මේක මේ විදිහට ප්ලේට් එක දාගත්තට පස්සේ අපිට පුළුවන් මේකත් එක්ක හම්බ වෙන මෙන්න මේ අනිත් ගැජට්ස් ටිකෙන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ නට්. ඉතින් ඒ නට් සහ වොෂර් මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. මේවා අපිට මෙන්න මේ විදිහට කන්ට්‍රෝලර්ස් වලට මේ විදිහට තියලා අපිට තියෙන්නේ මේක තද කර ගන්නවට පැහැදිලිව පේනවා දැන් මේ ආකාරයට මේ හැම එකකටම අපිට මේ විදිහට මේ නට් වලින් මේ ඉදිරිපස ප්ලේට් එක මේ විදිහට සවි කර ගන්න පුළුවන්. හරි මේ විදිහට කන්ට්‍රෝලර් පහටම මම නට් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අඬුවක් අරගෙන මේක සාමාන්‍ය ගානට මේක පොඩ්ඩක් තද කරගන්න. ඉතින් මේක උඩරිම ගොඩාක් තද කරන්න යන්න එපා. එහෙම වුණොත් මේක පුපුරන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට මේ කන්ට්‍රෝලර් පහේම තියෙන නට් පහ මේ ආකාරයට තද කරගන්න. ඉතින් මම අර ඉස්සල්ලා කිව්වා වගේම ගොඩක්ම තද කරන්න යන්න එපා. එහෙම වුණොත් මේක කැඩෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට ඔයාලට අතට දැනෙන ප්‍රමාණයට මේක මෙන්න මේ විදිහට තද කරගන්න. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක ප්ලේට් එක මේ විදිහට හරි කෙලින් මේ විදිහට සවි වෙලා තියෙනවා මේ කන්ට්‍රෝලර්ත් එක්ක. ඒ වගේම මේ පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කිසිම හිඩසක් නැහැ. හොඳට මේ බෝඩ් එකට හේතු වෙන්නම මේ විදිහට මේක සම්බන්ධ වෙනවා. ඉතින් ඕනම කෙනෙකුට මේක සවි කරගන්න පුළුවන්. හරිම ලේසි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉදිරිපස පෙන්වීම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම කලිනුත් මේක පෙන්වලා ඇති මේක කොහොමද සවි කරන්න කියලා. මෙන්න මේ විදිහට මේකේ දිග පින් එක සහ කොට පින් එක මෙන්න මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී දිග පින් එක අපි මේ බෝඩ් එකේ පාර්ට් සයිකල් තියෙන පැත්තටත් කොට පින් එක යට පැත්තටත් තියලා මෙන්න මේ විදිහට මේ සිදුරෙන් තියලා මේක මේ පින් දෙක තද කරගන්න ඕන. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ විදිහට අපිට මේ විදිහට පින් හතරම සවි කරගන්න ඕන. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට දිග පින් එක මේ පාර්ට්ස් සම්බන්ධ කරලා තියෙන පැත්තටත් කොට පින් එක මේ යට පැත්තටත් මේ විදිහට සවි කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ ප්ලේට් දෙක මේ ආකාරයට සවි කරගන්න. ඉතින් ඒකට තමයි මේ පොඩි ස්ක්‍රූප් වෙන තියෙනවා. ඒ වගේම මෙයාලා පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දීලා තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේක මේ විදිහට තියලා සවි කරගන්න. සවි කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේ පැත්තේ මේ වගේ පොඩි ગેප් එකක් වගේ තියෙනවා අපිට මේවා සවි කරගන්න. හොඳයි මම මේක මෙන්න මේ විදිහට සවි කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක සරලවම හයි කරගන්න පුළුවන්. හරිම ලේසි විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ ආකාරයට ඇන ටික අපිට මේකේ තද කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මේක කොහොමද සවි කරගන්නේ කියලා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක හයි කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පෙනුමක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් මෙන්න මේ විදිහට හිඩසක් අපිට බලා ගන්න පුළුවන් මේ වටේටම. යට ප්ලේට් එක හයි කරාට පස්සේ මෙන්න මේ විදිහටත් උඩ ප්ලේට් එක හයි කරාට පස්සේ මේ විදිහටත් ඉදිරිපස මෙන්න මේ විදිහටත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන අපිට පුළුවන් මේ ලබා දීලා තියෙන ස්ක්‍රූප් නියනෙන් මෙන්න මෙතනින් මෙහෙම ඇතුල් කරලා අපිට මේ ස්පීකර් වයර් සම්බන්ධ කරගන්න. ඉතින් හරිම ලේසි ඕනම කෙනෙකුට සවි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකට knobs පහක් හම්බ වෙනවා මේ ඉදිරිපස කන්ට්‍රෝලර් පහට සම්බන්ධ කරගන්න. මේ කන්ට්‍රෝලර්ස් ටික මේ විදිහට අඩු කරලා ඒ වගේම තමයි මේ වොලියුම් එකේ පවර් ස්විච් එක තියෙනවා. කන්ට්‍රෝලර් පහ අඩු කරලා මේ විදිහට අපිට පුළුවන් මේක කන්ට්‍රෝලර්ස් වලට knob ටික මේ ආකාරයට සවි කරගන්න. ඉතින් මේක තියලා පොඩ්ඩක් තද කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට මේක සවි කරගන්න පුළුවන්. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේකේ සියලුම දේ සවි කරලා අවසానයි. ඉතින් ඉදිරිපස කන්ට්‍රෝලර් පහ සවි කරාට පස්සේ මෙන්න මේ ආකාරයට ඔයාලට මේක ඉදිරිපස බලා ගන්න පුළුවන්. ඒ වගේම උඩින් මෙන්න මේ ආකාරයටත් ඔබට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේකට වයර් ටික සම්බන්ධ කරලා මේක චෙක් කරලා බලමු මේකේ මොන වගේ සවුන්ඩ් ක්වොලිටි එකක් ලබා ගන්න පුළුවන්ද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්පීකර් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන 6.5 ස්පීකර් දෙකකුත් අඟල් 10 ස්පීකර් එකකුත්
මේ විදිහට සම්බන්ධ කරගත්තා. අඟල් 10 ස්පීකර් එක සබ් එක විදිහට තමයි මම මෙතන පාවිච්චි කරේ. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕන මේ වයර් සම්බන්ධ කරද්දී ස්පීකර් වයර් වල ධන ඍණ හරියට බලලා සම්බන්ධ කරගන්න. එතකොට තමයි හොඳ උපරිම ක්වොලිටියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේකට හම්බ වෙන DC jack එක. DC jack එකටත් වයර් සම්බන්ධ කරද්දී මෙතන DC jack එකේ ධන ඍණ මේ ආකාරයට සඳහන් කරලා තියෙනවා. ඉතින් ධන පැත්තටත් ඍණ පැත්තටත් නිවැරදිව අපි ධන ඍණ ලබා දෙන්න ඕන. මොකද වයර් මාරුනොත් මේ ඇම්ප් එක පිච්චෙන නිසා. හරි මම මේ විදිහට වයර් සම්බන්ධ කරගත්තා. මේකට වෝල්ට් 12 ඉඳලා වෝල්ට් 26 වෙනකම් ලබා දෙන්න පුළුවන්. නමුත් මම මේ වෙලාවේදී මේකට පාවිච්චි කරන්නේ වෝල්ට් 12ක ඇම්පියර් 10ක පවර් සප්ලයි එකක් වාට බලා ගන්න පුළුවන්. වෝල්ට් 12 ඇම්පියර් 10 පවර් සප්ලයි එකක් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. ඉතින් උපරිම ක්වොලිටිය ගන්න නම් මේකට යාලා රෙකමන්ඩ් කරන වෝල්ටේජ් එක ලබා දෙන්න ඕන. මම මේ විදිහට DC jack එක මෙතෙන්ට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. ඉතින් අපිට පුළුවන් දැන් මෙතෙන්ට USB සම්බන්ධ කරගන්නත් audio input එකක් ලබා දෙන්නත් මෙන්න මෙතෙන්ට. ඒ වගේම අපිට මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා Bluetooth connect කරගන්නත් පුළුවන්. හරි මම මේක on කරගන්නවා බලන්න. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේකේ තියෙන විශේෂම දෙයක් වෙන්නේ අපට සබ්වූෆර් එක වෙනම කන්ට්‍රෝල් කරගන්නත් ඒ වගේම normal ස්පීකර් දෙක වෙනම කන්ට්‍රෝල් කරගන්නත් මේ කන්ට්‍රෝලර් දෙකෙන් පුළුවන්. මේක මාස්ටර් වොලියම් එකක් කියලා මම කලින් කිව්වට මේකෙන් වැඩ කරන්නේ සාමාන්‍ය ස්පීකර් දෙක විතරයි වොලියම් අඩු වැඩි වෙන්නේ. ඒ වගේම සබ්වූෆර් වොලියම් එකෙන් තමයි සබ්වූෆර් එක අඩු වැඩි වෙන්නේ. ඉතින් අපිට මේකෙත් මේ පැත්තත් අපිට බේස් ට්‍රිබල් අඩු වැඩි කරගන්න. ඉතින් හොඳ සුපිරිම ක්වොලිටියක් ගන්න පුළුවන් ඇම්ප් එකක් තමයි අද ඔයාට පෙන්නුවේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වුණා සවුන්ඩ් ක්වොලිටි එක අතිනුත් හොඳ සුපිරි ක්වොලිටියක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට මෙන්න මේ විදිහට රිමෝට් එකක් හම්බ වෙනවා. ඉතින් AAA බැටරි කැරි දෙකක් තමයි මේකට දාන්න තියෙන්නේ. හොඳයි අපි බලමු රිමෝට් එකත් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් රිමෝට් එකෙන් අපිට වොලියම් නම් අඩු වැඩි වෙන්නේ නැහැ. මම මේක චෙක් කරලා බැලුවා. වොලියම් අඩු වැඩි වෙන්නේ නැහැ. අපිට ඒක මෙතනින්ම තමයි අඩු වැඩි කරගන්න තියෙන්නේ. ඉතින් අපිට මේ මොඩ් බටන් එකෙන් අපිට පුළුවන් මෙන්න මෙතන මොඩ් කියලා තියෙනවා. Bluetooth ඒ වගේම USB ඒ වගේ දේවල් මාරු කරගන්න. හරි මම මාරු කරගත්තා. අපි Bluetooth කනෙක්ට් කරලා බලමු මේකට වැඩ කරනවා. හැමදේම අන්තර්ගත වෙන මේ ඇම්ප් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ රිමෝට් එක බැලුවොත් රිමෝට් එකේ අපිට මෙතන බලා ගන්න පුළුවන් ඉක්වලයිසර් අපිට මාරු කර ගන්න පුළුවන් හැකියාවත් මේ ඇම්ප් එකේ තියෙනවා. ඉතින් හොඳ සුපිරිම ක්වොලිටියක් ගන්න පුළුවන් ඇම්ප් එකක් VTF MC.7. ඉතින් මේක තමයි මොඩල් එක වෙන්නේ. ඉතින් රිමෝට් එකත් මේකටම හම්බ වෙනවා. ඉතින් හොඳම ක්වොලිටියක් ගන්න පුළුවන් ඇම්ප් එකක් තමයි අද ඔයාට රිවිව් එක විදියට අරගෙන ආවේ. මම මේ දහපු අඟල් 10 ස්පීකර් එක මට සබ්වූෆර් ෆුල් වැඩි කරන්න බෑ. ස්පීකර් එක මදි. ස්පීකර් එකක් දෙදරනවා, මේසෙත් දෙදරනවා. ඒ තරමටම හොඳ බේස් එකක් වදිනවා. ඒ වගේම තමයි මේ පොඩි ස්පීකර් දෙකත් ඒ කියන්නේ LR අවුට් දෙකනුත් අපිට හොඳම ක්වොලිටියක්, හොඳම බේස් එකක් ලබා ගන්න පුළුවන් සුපිරිම ඇම්ප් එකක් තමයි අද ඔයාට පෙන්වන්නේ. ඉතින් මේක ඔයාලටත් බලා ගන්න පුළුවන් VTF MC.7 තමයි මොඩල් එක වෙන්නේ. ඉතින් ඔන්න අරගෙන බලන්න උපරිම ක්වොලිටියක් ගන්න පුළුවන් හොඳ සවුන්ඩ් ක්වොලිටියක් ගන්න පුළුවන් ඇම්ප් එකක් තමයි අද ඔයාට පෙන්වන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ ගැන දැනගන්න තියෙන හැමදේම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝයක් අරන් ඉක්මනටම එන්න.